ජලපීතික ආරෝග්‍ය පිළිබඳව ඔබ දැනුවත්ද? ශ්‍රී ලංකාව තුළ ජලපීතික ආරෝග්‍ය තාමත් ඉහළ මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී තිබෙනවා. සෑම වසරකම සත්ත්ව සපාකයන් 2,50,000ක් පමණ වාර්තා වන අතර එයින් ජලපීතික ආරෝගීන් 20ක් පමණ වසරකට මිය යනවා. ඉන් වැඩි ප්‍රමාණයක් සුනඛයන් සපා කෑම නිසා වාර්තා වුණා ශ්‍රී ලංකාව පෝසන්ගෙන්, බල්ලන්ගෙන් සහ වවුලන්ගෙන් ජලපීතික ආරෝග්‍ය ව්‍යාප්තියක් අපිට දකින්න පුළුවන්. නමුත් මේ දිනවල පෝසන් මගින් ජලපීතික ආරෝග්‍යයේ ඉහළ ව්‍යාප්තියක් පෙන්වනවා. මේ සඳහා ගෘහාශ්‍රිතව බහුල ලෙස පෝසන් සුරතරුන් ලෙස ඇති කිරීමත්, ගෘහාශ්‍රිත සහ එයින් පරිබාහිරව බහුල ලෙස පෝසන් ගැවසීමත්, ඔවුන් නිසි ලෙස එන්නත් කර නොකිරීමත් හේතු වෙන්න පුළුවන්. මෙම රෝගය මරණයට 100%ක් හේතු නම් සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකියීම ඉතාමත් විශේෂ කාරණයක්. ඒ සඳහා මහජන දැනුවත්භාවය වැඩි කිරීම, සුරතල් සතුන් නිසි ලෙස එන්නත්කරණය කිරීම, තත්ත්ව සපා කෑමකින් පසුව නිසි ප්‍රථමාධාර ලබා දීම සහ නිසි ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාමත් වැදගත්. ඉතින් ශ්‍රී ලංකාව තුළ ජලපීතිකාවෙන් තොර රටක් බවට පත් කිරීමට ඔබගේ දායකත්වයක් ලබා දෙන්න.